නබිතුමා අල්ලා දේවරාජ්‍යයට පෙන්වන්නේ අවකාශ ධාතු. මරණ මංචකයේදී අවසානට දෙවියන්ට භක්තිව සිටියනම් දේවරාජ්‍යයට දන්නේ නැහැ කොහෙද තියෙන්නේ කියලා. දේවරාජ්‍යයට භක්ති සම්පන්නව සිටියනම් ඔහුට 180 ග්ලාස් මූඩ් එක දර්ශනය වෙනවා. ඒ කට්ටිය දේවරාජ්‍යයට ඇතුල් වෙනවා. ඒ කියන්නේ 180 තමයි නබිතුමා පෙන්නලා ගිහිල්ලා තියෙන්නේ. ඒක සංකේතමත් ගත කළා නැහැ. ලොකු ධර්ම පාඨ ලියලා චක්‍රාවාට සියල්ල ගැබ් වෙලා තියෙන අවකාශ ධාතුව තුලයි කියලා ගිහින් තියෙන අවකාශ ධාතුවට කිට්ටු කරලා ගිහිල්ලා තියෙන. ඒ වගේම ලෝකේ බිලියන 7න් 1 බිලියනයක් මේ වෙනකොට නබිතුමා අරක්ගෙන සිටිනවා. ඒ වගේ දෙයක් කරන්න සාමාන්‍ය මිනිසෙකුට බැරි වෙනවා. ඔහු මෙද්බෝ සතුන් විය යුතු වෙනවා. නබිතුමාගේ ධර්මතාවය එකක්, සැලසුම තව එකක්. සැලසුම ඊගාවට එන්න කරපු එක. මේක තේරෙනවා කට්ටියන්ට. ඊගාවට එන්න කරපු එක, සංශෝධනයකට එන්න කරපු එක. නබිතුමාගේ ධර්මය විශ්ව ධර්මය, නමුත් සැලසුම ලෝකාක්‍රමණය. මේ ලෝකාක්‍රමණයේදී 1 බිලියන් 3 පොයින්ට් වගේ මේ වෙනකොට ගිහිල්ලා තියෙනවා ඉහළට. 1.5ක් පෙන්නලා තියෙනවා. මේකේ අර්ථය අනිත් සියලු ආගම් අතරට නබිතුමා යෑම. ඒකට හදලා ගියපු සැලසුම තමයි ලෝකාක්‍රමණයට ජාතකයක් සහිත දරුවන් දායාද කිරීම. අනිත් එක දේවරාජ්‍යයට කිට්ටු කිරීම. ධර්මතාවය එකක්, සැලසුම එකක්. ඒ සැලසුමේ අනිසි ප්‍රතිඵල එන්න කලින් තමයි 180 ඇවිල්ලා තියෙන්නේ. මරණයේ දර්ශනය කියලා කියන්නේ නිර්වාණයට. මරණයේ දර්ශනය කියලා කියන්නේ ස්වර්ග රාජ්‍යයට ජීවමානව දැකීම. මරණ මංචකයේදී බෝම්බයක් ගැහුවන් පස්සේ බලා ගන්න බැරි වෙයි. බෙල්ල සිරිස් ගාලා ගැලවිලා ගියන් පස්සේ බලා ගන්න බැරි වෙයි. වේලාසනින් එක දකින්න පුළුවන් වෙන්න අවශ්‍ය වෙනවා. ආගම්වල ඔය කොටස නැති කරලා තියෙනවා. මරණයෙන් මතු දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, සැප සම්පත් දුන්නේ නැත්තම් නිරය කියලා ඉවරලා අර මැද තියෙන 180 නොපෙන්න තියෙන. මරණයේ දොහරේ නොපෙන්න තියෙන මිනිස්සුන්ට. ඒකේ විපාකයේ සාපය මේ වෙනකොට රටට තදට බලපාලා තියෙන. තදටම බලපාලා තියෙන. ඉස්සරහට ඔයිට වැඩි ඇමරිකෙන්න ගන්න රට. 180 ගෙනියපල්ල මුළු රටේම ඉන්න මිනිස්සු. මගේ ශ්‍රාවකයෝ වෙන්න ඕනේ නැහැ එකෙක්. මිහිඳු මහරහතන් වහන්සේ බෞද්ධ සම්ප්‍රදාය හදලා ගියා ලංකාව තුල. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ජෙරුසලමේ ඇනගස්සව ගත්තා. ඊට පස්සේ සෞදි අරාබියේ උප්පත්තිය ලැබලා දේවරාජ්‍යයට භක්තියෙන් යුතුව ඇතුල් විය යුතුයි කියලා ධර්මයක් දේශනා කළා. ලෝකෙම ආක්‍රමණය වෙන්න ඕන්න මෙන්න තියා යලි පැමිණියා. කොයි බෙටද පැමිණියේ? මුලින් බෞද්ධ සම්ප්‍රදාය හදලා තිබිච්ච ලංකාවට. ඒ භාෂාව තුලින් තමයි උප්පත්තිය ලබන්නේ. වඳ වීගෙන යන જાතියක් තමයි නිර්මාණය කරලා මිහිඳු මහරහතන් වහන්සේ මහ පොළොවෙන් පිට වෙන්නේ. ඒ වඳ වීගෙන යන જાතියට ප්‍රබලතම අවිය හැටියට ඉස්ලාම් ආගම තමයි පෙන්වන්නේ. ඒ කට්ටියන්ට තමයි 180 මුලින්ම දිය යුතු වන්නේ.